දැන් SLS සාතිකයේ සමගින් වීමාස්ටෙලා සෙට් යෝගට්. Be healthy, be active. සුබ සැන්දාවක් වේවා දුවේ පුතේ. ඔන්න අපි අදත් සිකුරාදා හවස ජාතික රූපවාහිනියෙන් අපේ පැයේ අපේ චිත්‍ර වැඩසටහනත් එක්ක ආදරයෙන් ඔයාලත් එක්ක එකතු වෙනවා. වෙනද විදියටම අර වැඩසටහන ආරම්භ කරන්නට කලින් අපි යමක් ඔයාලා වෙනුවෙන් කතා බහ කරනවා. මං හිතනවා ඒ කතා කරන දේ තුල ඔයාලා යමක් ගන්නවා ඇති කියලා. චිත්‍ර වලට ඇලුම් කරන, ආදරය කරන, ඒවට කැමැත්තක් තියෙන, එහෙම චිත්‍ර අඳින්න කැමති දුවල පුතාලා අපිත් එක්ක අද වගේ එකතු වෙන මේ වගේ දරුවෝ කණ්ඩායම් මන් දන්නවා මේ වැඩසටහන තුල පාට කරන්නේ කොහොමද? එදා ඒක කිව්වේ කොහොමද? අපි ඒක අත්හදා බලනවද වෙනි කාරණා. අපි දන්නවා ඔයාලා අඛණ්ඩව සිද්ධ කරනවා. එවැනි කැමැති දරුවෝ කණ්ඩායම තමයි අදත් අපේ පැයත් එක්ක එකතු වෙන්නේ. අපි බොහෝ දේවල් කතා කරලා තියෙනවා. චිත්‍රයක් කොහොමද ලස්සන වෙන්නේ? චිත්‍රයක් කොහොමද ලස්සන වෙන්නේ නැති වෙන්නේ? ඉතින් මේවට බලපාන්නේ දුවේ පුතේ කාරණා කීපයක්. මොකද්ද? ඔයාලගේ සිතුවිල්ල, ඔයාලට චිත්‍ර ඇඳීමේ තියෙන හැකියාව, වර්ණ පිළිබඳ ඔබට තියෙන අවබෝධය. ඔය ඔක්කොටම වඩා ඔබටම දැනෙනවා නම් දුවේ පුතේ මේ චිත්‍රය මට කොච්චර දුරට ලස්සනද? ඒක මගේ අම්මට තාත්තට, මගේ ගුරුවරුන්ට, මගේ යාළුවන්ටත් ලස්සනයි. ඒ නිසා මට පුළුවන් චිත්‍ර අඳින්න. විශේෂම දේ මේකයි. ඔයාලට තේරෙන්න ඕනේ මට පුළුවන් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියන කාරණය. මං හිතන්නේ ලස්සන චිත්‍ර ගොඩාක් නිර්මාණය වෙන්නේ එහෙම හිතපු අය. අද දවසෙත් අපේ වැඩසටහන තුල ඒ වගේ දරුවෝ ඉන්නවා. අපි බලමු අද දවසේ ලස්සනටම චිත්‍ර අඳින්නේ කවුද කියලා. අපි වැඩසටහන ආරම්භ කරමු. සෙනුලිදුව පහවසර ඉගෙන ගන්නේ නේද? ඔයා ඉගෙන ගන්නෙත් පෙරපිල්ලාව ප්‍රාථමික විද්‍යාලයේ. දැන් දුව මාත් එක්ක කියනවා ඉර බැහැලා යන සුන්දර අවස්ථාවක්. එතකොට මේ තියෙන්නේ ඉර බැහැලා යන සුන්දර අවස්ථාවක් කඳු දෙකක් මැද්දේ. හැබැයි මෙතන තියෙන්නේ මූදක් නෙවෙයි. වැවක් නේද? ඒ වැවේ ඔරුවක් ගිහිල්ලා ඇවිල්ලා මෙතනින් ගැට ගහලා තියෙනවා ඔරුව ආපහු දියඹට යයි කියලා. ඉතින් ඒ නිසා මේ වර්ණ තැබීම සහ මේ චිත්‍රයේ රේඛා
වල රීතිය සහ විදිය බැලුවම මට පේන එක තමයි පුතේ ඔයා ටිකක් වේගවත්ව ඇඳලා තියෙන ආකාරයක් මා දකිනවා. ඒ කියන්නේ මේ ඊටාම බොහොම සරල වූ හැඩතල ටිකක් මේ තියෙන ලඳු කැලෑවක් ඊට එහායින් කඳු තියෙනවා ඊළඟට වලාකුළු තියෙනවා මේ කඳුත් ගස් කොළන් සහිත කඳු ටිකක් තියෙන්නේ. ගස් මේ කඳු කොළ පාට වෙන්නේ මේ ඔක්කොම ලොකු කැලෑවල්. ඇතුලේ තියෙනවා ලොකු කැලෑවක්, ගෙයක් තියෙනවා, තනකොළ පිට්ටනියක් වගේ කොටසක් තියෙනවා, ලොකු ගස් දෙකක් තියෙනවා. එතකොට මෙයාගේ සිත තුළ මම මේ රූපය මම ලක්ෂණට දකින්න නම් මම මෙන්න මේ කොටස අඳිනවා. හැබැයි මෙන්න මෙතන තියෙනවා රේඛීය හැඩයක්. ඒ කියන්නේ මොන හරි බැම්මක් වගේ දෙයක් තියෙනවා. ඒකට මෙතනින් පෙන්නනවා යම්කිසි භූමි දර්ශනයක් සැලසුම් සහගතව නිර්මාණය වුණු චිත්‍රයක් කියලා. එයා එතෙන්ට සැලසුම් සහගත පසුතලයක්, භූමි පසුතලයක් හදන්න තමයි ඒ වගේ එකක් එකතු කරේ. මේ තියෙන්නේ ඒ වැවේ තියෙන බෝට්ටුව ගොඩ වෙන තැන කොටස තමයි මේ විදිහට වර්ණ කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ පස් තියෙන කොටස. ඒ නිසා පුතේ ඔයාගේ නිර්මාණශීලීව ඔයා හිතපු සිතුවිල්ලට තිබිච්ච ඉඩේ යම්කිසි දියුණුවක් මා දකින්න. ඒ නිසා තාම පහවතර ඉන්නේ. ඔබ හිතන විදිහේ නිවැරදිව හිතලා තියෙනවා. චිත්‍ර ඇඳීමේ ක්‍රමවේදයන් තව ඉස්සරහට දියුණු වෙයි. චිත්‍ර ලස්සනයි පුතේ. අපි වාටත් සුප්‍රාර්ථනා ගෙනේ.